හෙල්ලෝ ළමයි අදත් පැස්සේ මාව මේ අපේ වගාව පොඩ්ඩක් බලන්න කොහොමද කියලා. අද අපි මොනවද කඩන්න යන්නේ? මුකුණු යන්න හැදිලා තියෙනවා. මුකුණු යන්න කඩන්න හිතන්නේ. මුගුණු යන්න කඩන්න තමයි යන්නේ. බලමු. තියෙන්නේ වලට වඩා ගොඩක් පල්පලටි තමයි හැදිලා තියෙන්නේ. ඕනලද වන්දන්නේ. මේ මුළුත් අද්දලා තියෙන්නේ ඒවා පැල කර හැකි අයනේ. ඊට පස්සේ අවසානයේ තම කඩන්න මොනවද? අය සුක්කිනි දෙනවා කඩන්න. ගොබි හාමිනේ පල නෙලනවා පේනවනේ ළමයි. තව ටිකක් තිබ්බනම් මෝරනවා මුකුණු යන්න. ඒ නිසා කඩනවා. තව ටිකක් තිබුණා නම් මෝරනවලු. ඒ හින්දා කඩනවලු. දැන් හොයාගන්න බෑ වල් පැලයි මුකුණු යන්න. අවුලක් නැහැ වල් පැලක් කඩන්න ඔක්කොම එකට කමු. ඔයාට කන්න දෙන්න. අද හරිම ලස්සනයි අර කඳු මීදුමෙන් වැහිලා මේ. මාර ලස්සනයි. තව ඉතින් ගඩන්න ගොඩක් තියෙනවා. එන්න මේ විදිහට තමයි කඩාගෙන යන්නේ. මේ තියෙන තව තියෙනවා ගොඩක්. තව මේ ටිකත් කඩ. ඔවා රොටි වලට දාලා රසයි නේද? රසයි. රොටි වලට දාලා එහෙම ගොඩක් රසයි. උකුණු වෙන්න. නැල්ලුමට ඉතින් කොහොමද කරන්නේ? ඕනේ. රොටි වලට දාලා ඉතින් කනවා නේද වෙලාව. රොටි වලට දාලා කනවා වෙලාවට නේ. හරිම රසයි. මේ අර එදා හිටවපු ස්විස් චාට් කියන පැල වර්ගේ ඒ වගේ මල් පිපිලා තියෙනවා චූටි. ලස්සන චූටි චූටි මල් පිපිලා තියෙනවා. ඒ වගේ මේ ස්විස් චාට් මේ වගේ කොළ නේද කනවා හිවි? ඔව් කොළ තමයි කන්නේ. අර 100 තමයි දුන්නේ අපිට හිටවන්න කියලා පැල. කොච්චරක්ද අපිට කොලේකුත් දුන්නා නේද? හිටවන්න ඕනේ හැටි. එතකොට කොච්චර කාලයක් උස ගියාට පස්සේ ඒවා කපන්නේ. මතක නෑ කොච්චර. ඒ වගේ කොහොම හරි කොළ තමයි ඒ වගේ කනවා කිව්වේ. බීට්රූට් වර්ගයට අයත් ශාකයක් කිව්වනේ. අපිට අද තෑගි හම්බුණානේ. 100 කෙනෙක්ගෙන් හම්බුණා අද. බටුයි පැණිකමඩු චූටි පැණිකමඩු ගෙඩිය. අන්න අර ඈත තියෙන අර මේ වගා බිමේ අයිති 100 තමයි අපිට දුන්නේ. ඉන්න පෙන්නන්න ඔයාලට. පැණිකමඩු හම්බුණා. අද පැණිකමඩු හම්බුණා. වට්ටක්ක ගෙඩියක් හම්බුණා. 100කින් තමයි අපිට වට්ටක්ක පැලක් කිහිපයක් හම්බුණානේ. ඔව්නේ. ඊට පස්සේ බටු. බලන්න ඒගොල්ලෝ හරිම ත්‍යාගශීලී. අපි ඉස්සෙල්ලා කඩපු මුගුණු වෙන්න ටික 100ට දුන්නා. මොකද මේ 100 දන්නේ නැහැ මුගුණු වෙන්න කියන්නේ මොනවදවත් කියලා. ඊට පස්සේ දුන්නාට පස්සේ එයා සර්ච් කරලා බැලුවා Google එකේ ගහලා මෙහෙමයි. එයාගේ නෝනා මොනවද මේ යෝගා කරනවලු ආයුර්වේද
මේ ඊට පස්සේ නෝනාට හදලා දෙන්න කියලා අරන් ගියා. බලමු කොහොම රසයි කියයි දන්නේ නැහැ කොහොමද දන්නේ බලමු. මොකද කියන්නේ කියලා කාලා. සතුටින් අරන් ගියා ඉතින්. දැන් අපි කඩන්න යන්නේ මොනවද? පොඩි පොඩි දේවල් ටිකක් කඩන්න යනවලු. යම් බලන්න. අතින් කඩමු. අතින් කඩන්න ඉතින්. බීට්‍රූට් ගලවන්න දෙන්නද? ඔව්. දැන් බීට්‍රූට් ගලවන්න යන්නේ. ගොවි හාමිනේ. මේ ලයින් එකේ ලේන් එකේ තියෙන ටික. හා. ඒක ගලවන්න. චූටි අල ලොකුවට බහැලා නැහැ හැබැයි ඉතින්. අල හැදිලා නැහැ නේ. මේ තද පසක් තියෙන්නේ තාම මේක අපි හරියට හදාගෙන යන ගමන් නිසා මේ අල හරියට හැදිලා නැහැ. ඔව් ගල් සහිත පසක් ඉන්න මේක නම් අල බහැලා නැහැ. ඒක එහෙම තියන්න. තියන්න. හරි පොඩි වගේ ඉන්නේ. මෙන්න ලොකු හලයක් තියෙනවා. ඒක ගලවන්න බලන්න. ඒ පොඩි එකකට අමු. මගේ යාළුවෙක්ටත් ඕනි කියලා. ඒ හින්දා තව කියමුනේ. ඔව්. මේකේ ලොකු වලයක් තියෙන්නේ මේකත් ගලවලා ගමුද? ඒකත් ගලව. ලොකු වලයක් කිව්වට විකුණයි. ලොකුම නෑ අපිට ලොකු. පොඩි පොඩි වල. ඇති කියලා හිතෙන්නේ නැද්ද ඔයාලට? ඔව් අදට ඇති ඔය ටික. ඔව්. යාළුවන්ට බෙදලා අපිට තියාගෙන අර ටික තමයි ඉතින් තියාගන්න. දැන් ඔන්න බීට්‍රූට් භාගයක් විතරම පළදාව නෙලලා ඉවරයි. දැන් අපිට කවුරු හරි නෙලන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. තව බලමු හැමදාම අපි ආවම හැදිලා තියෙනවා. අදත් එකක් තියෙනවනේ. මඩ කාගෙන තමයි අපි මේ දවස් ටිකේ වගා අපි මේ වැඩ කරන්නේ. අන්න ට්‍රේන් එකක් එනවා අර කන්ද උඩින්. එනවද යනවද? එනවා එකක්. එනවා එකක්. අර ඈතින් එන්නේ අර ලස්සනට. එක ට්‍රේන් එකක් අර පැත්තට යද්දි අනිත් ට්‍රේන් එක මේ පැත්තට යනවා. ලස්සනයි ලයිට් දාගෙන. ඔන්න දැක්කනේ. ඊළඟට මොනවද? මිනි ටොමැටෝනේ. මිනි ටොමැටෝ. මේක නිකන් මේක ස්කින් එක චුට්ටක් ගණ ගන්න. ඒ හින්දා මම අහලා දිනවා මේක ටිකක් නම් තියා ගන්න පුළුවන් මේ වගේ කියලා. ආ. අනිත් ඒවා නම් රතු පාට වෙනකන් තියමුනේ. ඔව්. සුක්කිනි හැදලා තිබ්බනේ. කොමඩ ගෙඩියක් තියෙන සෑහ ගෙඩියන්නේ. හා හරි. සුක්කිනි ටිකක් කඩන්න. මේක අයි චුට්ටක් ලොකු වෙනකන් අපි තියලා බලමුද මේ පාර. එපා නේ ඔය ගාන. තමයි. ලොකු වෙනකන් කැමැත්තක් ඔය. කැමැත්තක් කරමු. ළමයි ඔයාලා කියන්න අපිට මේ සුක්කිනේ අපි දන්නේ නැනේ මේ. තාම ලොකු වෙනකන් තියන්න ඕනේද? සමහර කට්ටිය යාළුවෝ කියනවා මේක තව චුට්ටක් මේ ගානට තියලා කඩන්න ඕනේද? සමහර ඇත්තටම සුක්කිනේ තියෙනවා ලොකුයිනේ. මේක පොඩි වර්ගයක්ද? අර 100 අපිට දුන්නේ මේ වගේ ප්‍රමාණයව නේද? මේ පැලත් අපිට චූටි මෙච්චරක් විතර පොඩි කාලේ දුන්නේ අර ඒ අර අපිට මේ අද තෑගි දුන්නේ මේ අර ඈත වගා බිම කරන 100 තමයි දුන්නේ.
හරි හොඳට කතා බහ කරලා මුලින් ඉඳන් හරිම අපි ගොඩක් මේ එන්කරේජ් කරනවානේ. හැමෝම එහෙම තමයි. හැමෝම එහෙමයි. අනිත් එක කඩන්නේ නැද්ද අර? ඔය තව එකක් තියනවද? අර තියෙන. මේක. අයි කියන්නේ. එහෙනම් තියමු. අපි තියලා බලමුද චුට්ටක්. එහෙනම් එච්චර තමයි. ඒ ටික තමයි අදට අපේ පළදාවනේ. හරි අපේ යාළුවන්ට බයි කියන්න එහෙනම්.